අටවන ශ්‍රේණියේ දූල පුතාලට ආයුබෝවන්. අපි ඔයාලත් එක්ක පහුගිය දවසේ සාකච්ඡා කරා ඔබේ පෙළ පොතේ 9 වෙනි පාඩම ස්කන්ධය. එතෙන්දී අපි ස්කන්ධයේ පරිවර්තන කීපයක් කරලා ටොන් සහ කිලෝග්‍රෑම් එකතු කිරීම අඩු කිරීම අභ්‍යාස කරන හැටි ඔබට කියලා දුන්නා. අද අපි සූදානම් වෙන්නේ ඔබට එදා පවරන ලද 9.2 සහ 9.3 අභ්‍යාස මාලාවල පිළිතුරු සාකච්ඡා කරන්න. 9.2 අභ්‍යාස මාලාව. පළවෙනි ගණන මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් පිළිතුර දක්වන්න එකතු කරන්න තියෙන්නේ. පළවෙනි කොටස ටොන් 2යි කිලෝග්‍රෑම් 780ට ටොන් 1යි කිලෝග්‍රෑම් 620ක් එකතු කරන්න. ඊටම පහසුයි. බිඳුවයි එකතු වෙනවා බිඳුවයි 8යි 2යි 10න් බිඳුව එකක් ඉතුරුයි 1යි 7යි 8යි 6යි 14න් 4 එකක් ඉතුරුයි 1යි 2යි 3යි 1යි 4යි. උත්තරය ටොන් 4යි කිලෝග්‍රෑම් 400යි. දෙවෙනි කොටස ටොන් 3යි කිලෝග්‍රෑම් 450ට ටොන් 6යි කිලෝග්‍රෑම් 65කුත් ටොන් 1යි කිලෝග්‍රෑම් 275කුත් එකතු කරන්න. එතකොට ඔබට පුළුවන් පහසුවෙන්ම 0.5 5 5 10න් බිඳුව එකක් ඉතුරු 1යි 5යි 6යි 6යි 12යි 7යි 19න් 9 එකක් ඉතුරු 1යි 4යි 5යි 2යි 7යි 3යි 6යි 9යි 1යි 10යි. පිළිතුර ටොන් 10යි කිලෝග්‍රෑම් 790යි. ඊළඟට හරහට එකතු කරන්න තියෙනවා ටොන් 10යි කිලෝග්‍රෑම් 225ට ටොන් 6යි කිලෝග්‍රෑම් 705. ඔබට අවශ්‍ය නම් පහලට ලියා ගන්නත් පුළුවන්. එතකොට වඩා පහසුයි. එහෙම නැත්නම් මේ තියෙන විදිහටම එකතු කරන්නත් පුළුවන්. 5යි 5යි 10න් 5යි 5යි 10න් බිඳුව එකක් ඉතුරුයි 1යි 2යි 3යි බිඳුවයි 3යි 2යි 7යි 9යි 10යි 6යි 16යි. පිළිතුර ටොන් 16යි කිලෝග්‍රෑම් 930යි. පළවෙනි ගණනේ හතරවෙනි කොටස ටොන් 150යි කිලෝග්‍රෑම් 650ට ටොන් 40යි කිලෝග්‍රෑම් 640ක් එකතු කරන්න. බිඳුවයි 5යි 6යි 11න් 1 එකක් ඉතුරු 1යි 6යි 7යි 4යි 11න් 1 එකක් ඉතුරුයි 1යි 0 1යි 0 1යි 15යි 4යි 19යි. උත්තරය ටොන් 191යි කිලෝග්‍රෑම් 110යි. ඒ අපි සාකච්ඡා කරේ පළවෙනි ගණන. අපි සාකච්ඡා කරමු දෙවෙනි ගණන. වැඩුණු අලියෙකුගේ ස්කන්ධය ටොන් 7.45යි. ඔබට පේනවා රූපයක් අලියෙක් සහ අලි පැටියෙක් ඉන්නවා. කුඩා අලියාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2025යි. කුඩා අලියාගේ ස්කන්ධය මෙට්‍රික් ටොන් වලින් සොයන්න. කුඩා අලියාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2025යි. මෙට්‍රික් ටොන් එකකට කිලෝග්‍රෑම් 1000යිනේ. ඒ නිසා 2025 බෙදෙනවා 1000යි. එතකොට උත්තරය එන්නේ 2025 10න් බෙදුවාම දශම ස්ථාන 3ක් වමට එනවා 2.0.25 ටොන්. 2.0.25 ටොන්. අලි දෙදෙනාගේම ස්කන්ධය බලන්න. වැඩුණු අලියාගේ ස්කන්ධය වන කිලෝග්‍රෑම් 7.45 ටොන් 7.45 ඒ වගේම කුඩා අලියාගේ ස්කන්ධය වන ටොන් 2.0.25 එකතු කරනවා. අපිට පුළුවන් දශම ස්ථාන එක කෙලින් එන විදියට ස්ථානීයගේ කෙලින් එන විදියට එකට එක ලියලා එකතු කරන්න පුළුවන්. එහෙම එකතු කරාම අපිට ලැබෙන උත්තරයක් ටොන් 6.775. 4.75ට 2.0.25 එකතු කරාම උත්තරය 6.775 ටොන්. අලි දෙදෙනාගේම ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දක්වන්න. දැන් අපි දන්නවා අලි දෙදෙනාගේම ස්කන්ධය අපිට ලැබිලා තියෙනවා ටොන් වලින්. ටොන් එකක් කිලෝග්‍රෑම් 1000 නිසා අපි 6.775 ගුණ කරනවා 1000න්. එතකොට මේ දශමිත ස්ථාන 3ක් දකුණට ගිහිල්ලා උත්තරය ලැබෙනවා කිලෝග්‍රෑම් 6775. ඒ දෙවෙනි ගණන. අවසාන ගණන තුන්වෙනි ගණන. ස්කන්ධය ටොන් 3යි කිලෝග්‍රෑම් 450ක් වූ ලොරියකට සීනි ටොන් 2යි කිලෝග්‍රෑම් 700ක්ද සහල් ටොන් 4ක්ද පටවා ඇත. ද්‍රව්‍ය සමග ලොරියේ මුළු ස්කන්ධය සොයන්න. එතකොට මේ ටික එකතු කරනවා අපි. එකට එක ලියලා එකතු කරන්නත් පුළුවන්, හරහට ලියලා එකතු කරන්නත් පුළුවන්. වඩා පහසුයි එකට එක ලියලා එකතු කරන්න. එතකොට ඔබට පේනවා 450යි 700 එකතු වෙලා 1050ක් එනවා. එතන 150යි.
ඊට පස්සේ එතනින් එකක් ඉතුරු 1 3 4 2 4 10යි 10යි 150 කියන උත්තරය ඔබට ලැබෙනවා. බලන්න මෙන්න මේ විදිහට එක යට එක ලියාගත්තම පහසුවෙන්ම එකතු කරලා උත්තරය ගන්න පුළුවන්. ටොන් 10යි කිලෝග්‍රෑම් 150යි. ඒ 9යි 2 අභ්‍යාස මාලාවේ සියලුම ගණන් අපි සාකච්ඡාවට ලක් කරනවා. අපි දැන් බලමු 9යි 3 අභ්‍යාස මාලාව. ඔබ මේකත් කරලා ඇති. ඔබේ හරි වැරදි බලා ගන්න, අඩුපාඩු සකස් කරගන්න. 9යි 3 අභ්‍යාස මාලාවේ පළවෙනි ගණනේ අඩු කරන්න තියෙනවා ටොන් 5න් ටොන් 2යි කිලෝග්‍රෑම් 750. එතකොට අපිට බෑ 0.750ක් අඩු කරන්න බෑනේ. 0.0ක් බිඳුවයි. මේ පැත්ත එකක් මෙහෙට ගත්තා. එතකොට මෙතෙන්ට එනකොට 10න් 5යි. මෙතන 9යි 9න් 7ක් 2යි. එහෙම නැත්නම් ටොන් එකක් මේ පැත්ත ගත්තම කිලෝග්‍රෑම් 1000යි. 10න් 750 අඩු කරාම 250යි. මෙතන තියෙන ටොන් 4යි 4න් 2ක් 2යි. උත්තරය ටොන් 2යි කිලෝග්‍රෑම් 250. දෙවෙනි කොටස 4යි 350න් 1යි 650ක් අඩු කරන්න. 0.0ක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි. මෙතන එකක් ගත්තා 13න් 6ක් 7යි 3න් එකක් 2යි. එහෙම නැත්නම් මෙතන 1000ක් ගත්තා 10යි 350යි 1350යි 1350න් 650ක් අඩු කරාම 700යි 3න් එකක් 2යි. ඊළඟ එකේ ටොන් 250යි කිලෝග්‍රෑම් 650න් ටොන් 150යි කිලෝග්‍රෑම් 105ක් අඩු කරනවා. 650න් 105 අඩු කරාම 545යි 250න් 105ක් 100යි. ටොන් 100යි කිලෝග්‍රෑම් 545යි. ඔබට අවශ්‍ය නම් වඩා පහසුයි පහලට ලියාගත්තම. ඒ ගණනේ අන්තිම කොටස ටොන් 60න් ටොන් 25යි කිලෝග්‍රෑම් 150ක් අඩු කරන්න තියෙනවා. පහට ලියා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය තියෙන විදිහටම කරන්නත් පුළුවන්. මේ 60න් එකක් එහා පැත්තට ගෙනිච්චාම 1000ක් වෙනවා. 10න් 150 850යි 59න් 25ක් අඩු කරනවා. එතකොට ටොන් 34යි කිලෝග්‍රෑම් 850. මේ පළවෙනි ගණනේ කොටස් 4 සාකච්ඡා කරේ. එච්චරයි මේ අභ්‍යාස මාලාවේ තියෙන්නේ. ඊටාම් පහසු අභ්‍යාසයක්. ඊළඟට ಗುಣ කිරීම, ස්කන්ධේ ಗುಣ කිරීම සහ බෙදීම තමයි අපිට තියෙන්නේ. අපි ඒ ගැන ඊළඟ පාඩමේ කතා කරනවා. එතෙක් ඔබට හැකිනම් ඔබ උත්සාහ කරන්න 9 4 9 5 ස්කන්ධය ಗುಣ කිරීම සහ බෙදීම පාඩම් තනිව කිරීමට උත්සාහ කරන පොතේ නිදසුන් බලලා ඉතා පහසු පාඩමක්. ඒක අපි නැවත කතා කරමු ඊළඟ පාඩමේ. එතෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්. Subscribe now and press the bell icon. Never miss an update.